ඔන්න අද අපි සම්බන්ධ වෙලා ඉන්නවා සම්භාවිතාවයට අදාළ පාඩම් මාලාවේ 3 වෙනි පාඩමත් එක්ක. මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ කාසි කීපයක් එක විට උඩ දැමීමේදී ඊට අදාළව ලැබෙන සම්භාවිතාවය සම්බන්ධ ගැටලු විසඳන ආකාරය පිළිබඳව. පාඩම පටන් ගන්න කලින් අපි බලමු ඉස්සෙල්ලාම අද මේ පාඩම ඇතුළේදී කතා කරන ප්‍රශ්න මොනවද කියලා. මොකද එතකොට අපිට අවබෝධ කරගන්න ලේසි මේ පාඩම ඇතුලේ අන්තර්ගත වන දේවල් මොනවද කියලා. මේ පාඩමෙන් අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නේ කාසි දෙකක් එක විට උඩ දැමීමේදී කාසි දෙකෙහිම අගය වැටීමේ එහෙම නැත්නම් ටේල් වැටීමේ සම්භාවිතාවය සොයන්න. කාසි දෙකක් එක විට උඩ දැමීමේදී අගය නොවැටීමේ සම්භාවිතාවය සොයන්න. කාසි 3ක් එක විට උඩ දැමීමේදී කාසි සියල්ලෙහිම සිරස වැටීමේ සම්භාවිතාවය සොයන්න. කාසි 4ක් එක විට උඩ දැමීමේදී කාසි 2ක පමණක් සිරස වැටීමේ සම්භාවිතාවය සොයන්න. කාසි 4ක් එක විට උඩ දැමීමේදී අවම වශයෙන් එක් කාසියක සිරස සහ එක් කාසියක අගය වැටීමේ සම්භාවිතාවය සොයන්න. අවසාන වශයෙන් අපි කතා කරනවා කාසි 4ක් එක විට උඩ දැමීමේදී අවම වශයෙන් එක් කාසියක හෝ අගය වැටීමේ සම්භාවිතාවය සොයන්න. දැන් මේ ප්‍රශ්න විසඳන්න යන්න කලින් අපිට තියෙනවා මතක තියාගන්න පොඩි කරුණු කීපයක්. අපි ඉස්සෙල්ලාම ඒ කරුණු මොනවද කියලා බලලා ඉමු. දැන් අපි දන්නවා සම්භාවිතාවය හොයන සමීකරණය නිරීක්ෂණ අවස්ථා ගණන බෙදන්න ඕනේ විය හැකි සියලුම සිද්ධි ගණනින්. එතකොට තමයි අපිට සම්භාවිතාවය එහෙම නැත්නම් probability එක ලැබෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම එක කාසියක් අරගෙන පැහැදිලි කරගමු. කාසියක පැති කීයක් තියනවද? කාසියක තියනවා පැති දෙකක්. head, tail. එහෙමත් නැත්නම් සිරස සහ අගය. අපි දැන් ඉස්සෙල්ලාම බලමු මේ සමීකරණයේ possibility. එහෙම නැත්නම් විය හැකි සියලුම සිද්ධීන් ගණන ගන්නේ කොහොමද කියලා. දැන් එක කාසියක නම් අපිට මේ possibility එක ගන්න ලේසි. possibility එක 2යි මොකද පැති දෙකක් තියෙන නිසා. එතකොට මේ අවස්ථා දෙක මොකද්ද? එක්ක head වෙන්න ඕනේ, එක්ක tail වෙන්න ඕනේ. එහෙනම් අවස්ථා දෙක තමයි head or tail. අපිට මේ දෙක කියන possibility එක ගන්න තව ක්‍රමයක් තියෙනවා. දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන්. මෙතන එක කාසියක් නිසා අපි දෙකේ පළවෙනි බලය විදිහට ගන්නවා. දෙකේ පළවෙනි බලය සමානයි 2යිනේ. එහෙනම් possibility එක 2 අපිට ලැබෙනවා. අපි හිතමු මෙතන කාසි 5ක් තියෙනවා කියලා. එහෙනම් possibility එක කීයද? දෙකේ 5 වෙනි බලය. කාසි 10ක් තියෙනවා නම් දෙකේ 10 වෙනි බලය. කාසි 3ක් තියෙනවා නම් දෙකේ 3 වෙනි බලය. අන්න ඔය විදිහට අපිට පුළුවන් possibility එක ලේසියෙන්ම මේ බලයක් විදිහට ලියලා ගන්න. දැන් අපි බලමු කාසි දෙකක් තියෙද්දි මොකද්ද වෙන්නේ කියලා. මෙතන තියෙනවා කාසි දෙකක්. මේ තියෙන්නේ පළවෙනි කාසිය, මේ තියෙන්නේ දෙවෙනි කාසිය. පළවෙනි කාසියේ තියෙනවා head and tail, දෙවෙනි කාසියේ තියෙනවා head and tail. එහෙනම් ඔක්කොම සිද්ධීන් ගණන කීයද? 1යි, 2යි, 3යි, 4යි. එහෙනම් possibility එක 4යි. මේක බලයක් විදිහට ලිව්වොත් දෙකේ කාසි දෙකක් නිසා දෙවනි බලය වෙන්න ඕනේ. එහෙනම් දෙකේ දෙවනි බලය. දෙකේ දෙවනි බලය කීයද? අපිට පිළිතුර ලැබෙනවා 4යි කියලා. එහෙනම් දැන් බලමු අපි මේ සිද්ධීන් 4 මොකක්ද කියලා. එකක tail වැටිලා එකක head වැටෙන්නත් පුළුවන්. දෙකේම head වැටෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එකක head වැටිලා අනිකේ tail වැටෙන්නත් පුළුවන්. නැත්නම් දෙකේම tail වැටෙන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථා 4 තමයි වෙන්න පුළුවන් අවස්ථා 4. එහෙනම් දැන් අපි බලමු කාසි 3ක් තියෙද්දි මොකද්ද possibility එක කියලා. කාසි 3ක් නිසා දෙකේ 3 වෙනි බලය ඒ කියන්නේ 8යි possibility එක. මේ සිද්ධීන් 8 මොනවද? මේ තමයි මීට අදාළ සිද්ධීන් 8. එතකොට මේ සිද්ධීන් මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න වෙන ක්‍රමයක් නැහැ. දෙතුන් වතාවක් ලියලා තමයි මතක තියාගන්න ඕනේ. මේක පැටර්න් එකක් විදිහට මතක තියාගන්න. මේ බලන්න මෙතන තියෙනවා 3ම H ඊට පස්සේ T එකක් ඇවිත් තියෙනවා. මේ T එක එකින් එක ඉස්සරහට දාන. දැන් අනිත් සයිඩ් එකට එන්න. මෙතන ඔක්කොම T ඊට පහලින් H එකක් වැටලා තියෙනවා. ඒ H එකත් එකින් එක ඉස්සරහට යනවා. අන්න ඔය පැටර්න් එකට මතක තියාගන්න. එතකොට මේ අට ඔයගොල්ලන්ට නිකම්ම මතක හිටිනවා. දැනටමත් මතකයි නේද? ඒ වගේ පැටර්න් එකකට මතක තියාගන්න.
දැන් අපි යනවා කාසි 4ක් තියෙද්දි මොකද්ද වෙන්නේ කියලා බලන්න. කාසි 4ක් නිසා දෙකේ කීවෙනි බලයද? 4 වෙනි බලය. එහෙනම් දෙකේ 4 වෙනි බලය කීයද? 16යි. මේ සිද්ධීන් මොනවද? මෙන්න මේ තමයි ඒ සිද්ධීන් 16. එහෙනම් මේකත් අර විදිහටම පැටර්න් එකක් විදිහට ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. කාසි 4ක් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ සිද්ධීන් ටික මතක තියාගත්තොත් ඇති. මොකද අපිට එක්සෑම් එකේ ලැබෙන්නේ විනාඩියකින් වගේ පිළිතුරු ගන්න පුළුවන් විදිහේ ප්‍රශ්න. කොහොම වුණත් ඔයගොල්ලෝ මේ කාසි 4ක් සහිත ගැටලු විසඳන්න මුලින්ම පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට සිද්ධීන් ටික ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම මනෝමයෙන් කාසි 5ක් 6ක් සම්බන්ධයෙන් ගැටලු දුන්නත් විසඳන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යමු දැන් අපේ ප්‍රශ්න වලට. අපේ පළවෙනි ප්‍රශ්නේ කාසි දෙකක් එක විට උඩ දැමීමේදී කාසි දෙකෙහිම අගය වැටීමේ සම්භාවිතාවය සොයන්න. ඒ කියන්නේ කාසි දෙකේම ටේල් වැටීමේ සම්භාවිතාවය සොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් කාසි දෙකයිනේ. කාසි දෙකයි නම් දෙකේ දෙවෙනි බලය possibility එක කීයද? 4යි. වෙන්න පුළුවන් සියලුම අවස්ථා ගණන තමයි මේ 4 කියලා කියන්නේ. එහෙනම් මොනවාද මේ වෙන්න පුළුවන් අවස්ථා 4? TH වෙන්න පුළුවන්, HH වෙන්න පුළුවන්, HT වෙන්න පුළුවන්, ඒ වගේම TT වෙන්න පුළුවන්. එහෙනම් අපෙන් අහන්නේ කාසි දෙකම ටේල් වැටීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මේ TT අවස්ථාව එකයිනේ. එහෙනම් වෙන්න පුළුවන් සියලුම අවස්ථා එහෙම නැත්නම් possibility එක 4යි. අපි නිරීක්ෂණය කරන්නේ කාසි දෙකම ටේල් වැටීමේ සම්භාවිතාවය. එහෙනම් ඒ අවස්ථා තියෙන්නේ 1යි. එහෙනම් 4න් 1යි. පිළිතුර 4න් 1යි. එහෙනම් යන් දෙවැනි අවස්ථාවට කාසි දෙකක් එක විට උඩ දැමීමේදී අගය එහෙම නැත්නම් ටේල් නොවැටීමේ සම්භාවිතාවය. ටේල් වැටෙන්නේ නැතිවීමේ සම්භාවිතාවය. මෙතනත් අපිට කියන්නේ කාසි දෙකක් කියලා. එහෙනම් possibility එක 4යි. ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් සිද්ධීන් 4 තමයි මේ තියෙන්නේ. අපෙන් අහන්නේ ටේල් නොවැටීමේ සම්භාවිතාවය. එහෙනම් මෙතන ටේල් තියෙනවා, මෙයාව ගන්න බෑ. මෙතනත් ටේල් ඉන්නවා, මෙයාව ගන්න බෑ. එහෙනම් මෙතනත් ටේල් තියෙනවා, මෙයාව ගන්නත් බෑ. එහෙනම් එක අවස්ථාවක් විතරයි අපිට ලැබෙන්නේ. එහෙනම් පිළිතුර 4න් 1යි. අපි යනවා තුන්වෙනි ගැටලුවට. කාසි 3ක් එක විට උඩ දැමීමේදී කාසි සියල්ලෙහිම සිරස එහෙම නැත්නම් හෙඩ්ස් වැටීමේ සම්භාවිතාවය සොයන්න. අපිට මෙතන කියන්නේ කාසි 3ක් ගැන. එහෙනම් දෙකේ තුන්වෙනි බලය කීයද? 8යි. අවස්ථා 8ක් තියෙනවා. මොනවාද ඒ අවස්ථා 8? HH, HHT, HTH, THH, TTT, TTH, THT, HTT. මේ අවස්ථා 8. දැන් මම කලින් කිව්වා වගේම මේක අපිට ගන්න වෙන ක්‍රමයක් නෑ. මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට ලියලා පෙන්නපු විදිහට පැටර්න් එකක් විදිහට මතක තියාගත්තාම මේකට ලොකු කාලයක් යන්නේ මතක තියාගන්න. දෙතුන් පාරක් ලියන්න. එතකොට නිකම්ම මතක හිටිනවා. හරි. අපි possibility එක හොයාගත්ත 8යි. දැන් තියෙන්නේ නිරීක්ෂණ අවස්ථා ගණන හොයන්න. අපි නිරීක්ෂණය කරන්නේ මොකද්ද? කාසි සියල්ලෙහිම සිරස වැටීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ කාසි තුනේම සිරස තියෙන්න ඕනේ කියන අවස්ථාවයි. කීයක් තියෙනවද කාසි තුනේම හෙඩ් වැටිලා තියෙන? 1යි. මෙන්න මේ අවස්ථාවේ විතරයි කාසි තුනේම හෙඩ් තියෙන්නේ. එහෙනම් පිළිතුර 8න් 1යි. දැන් ලේසි නේද? හරි. එහෙනම් යන් අපි 4 වෙනි ප්‍රශ්නෙට. කාසි 4ක් එක විට උඩ දැමීමේදී කාසි 2ක පමණක් සිරස වැටීමේ සම්භාවිතාවය සොයන්න. මෙතන කතා කරන්නේ කාසි 4ක් ගැන. එහෙනම් possibility එක කීයද? දෙකේ 4 වෙනි බලය 16යි. සිද්ධීන් 16 අපිට මතකයි. මේ තියෙන සිද්ධීන් 16. දැන් possibility එක අපි හොයාගත්ත 16යි කියලා. දැන් අපිට හොයාගන්න තියෙන්නේ නිරීක්ෂණ අවස්ථා ගණන. නිරීක්ෂණය කරන්නේ මොකද්ද? කාසි 2ක පමණක් සිරස වැටීමේ සම්භාවිතාවය. එහෙනම් කාසි 2ක පමණක් හෙඩ් තියෙන්න ඕනේ. ඒ වගේ අවස්ථා කීයක් තියෙනවද? මෙතන දෙකක් හෙඩ්, මෙතන දෙකක් හෙඩ්, මෙතන දෙකක් හෙඩ්. ආයෙ තියෙනවා මෙතන දෙකක් හෙඩ්, මෙතන දෙකක් හෙඩ්, මෙතන දෙකක් හෙඩ්. අවස්ථා 6යි. එහෙනම් 16න් 6යි තමයි පිළිතුර. මේක අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා 8න් 3ක් විදිහට අවසාන පිළිතුර. එහෙනම් අපි යමු 5 වෙනි ගැටලුවට. කාසි 4ක් එක විට උඩ දැමීමේදී අවම වශයෙන් එක් කාසියක සිරස සහ එක් කාසියක අගය වැටීමේ සම්භාවිතාවය සොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. මෙතනත් අපිට කතා කරන්නේ කාසි 4ක් ගැන. එහෙනම් possibility එක අපි දන්නවා 2 4 වෙනි බලය 16යි.
සිද්ධීන් ටික අපි ලියා ගන්නවා. අවම වශයෙන් එක් කාසියක් සිරස සහ එක් කාසියක අගය වැටීමේ සම්භාවිතාවය තමයි නිරීක්ෂණය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අඩුම තරමින් එක සිරසක් සහ එක අගයක් වැටිලා තියෙන්න ඕන. බලමු අපි මේ අවස්ථාව ගන්න. මේ අවස්ථාව අපිට ගන්න බෑ මොකද අවස්ථා හතරම වැටිලා තියෙන්නේ. හෙඩ් ටේල් එකක්වත් වැටිලා නැහැ. අඩුම වශයෙන් එක හෙඩ් එකක් හා එක ටේල් එකක් තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙනම් මේ අවස්ථාව බලන්න. මෙතනත් හෙඩ් එකක් අපිට දකින්න නැහැනේ. එහෙනම් ඒ අවස්ථාව ගන්නත් බෑ. හැබැයි මේ අනිත් හැම අවස්ථාවකම එක හෙඩ් එකක් හරි තියෙනවා, එක ටේල් එකක් හරි තියෙනවා. එහෙනම් අවස්ථා කීයක් තියෙනවද? 16න් දෙකක් ගියාම 14ක් තියෙනවා. එහෙනම් පිළිතුර 16න් 14යි. මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. 8න් 7ක් විදිහට අපිට පිළිතුර ගන්න පුළුවන්. දැන් මේ වගේ ගැටලුවකදී නම් අපිට මේ අවස්ථා ටික ලියන්න නැතුවම වුණත් මනෝමයෙන් හිතලා පිළිතුර ගන්නත් පුළුවන්. එහෙනම් යනවා අපි අපේ 6 වෙනි ගැටලුවට. කාසි 4ක් එක විට උඩ දැමීමේදී අවම වශයෙන් එක් කාසියක හෝ අගය වැටීමේ සම්භාවිතාවය සොයන්න. මෙතනත් අපිට කතා කරන්නේ කාසි 4ක් ගැන. එහෙනම් දෙකේ 4 වෙනි බලය possibility එක කීයද? possibility එක 16යි. අපි අවස්ථා ටික දන්නවා. අපෙන් නිරීක්ෂණය කරන්න කියන්නේ මොකද්ද? අවම වශයෙන් එක් කාසියක හෝ අගය වැටීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එක කාසියක හරි අගය එහෙම නැත්නම් ටේල් වැටිලා තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ අවස්ථාව අපිට ගන්න බෑ මොකද මෙතෙන්දී අගය වැටිලා නැහැ එක අවස්ථාවකවත්. හැබැයි අනිත් හැම අවස්ථාවකම එක් කාසියක හෝ අගය වැටිලා තියෙනවා. එහෙනම් 16න් 15යි පිළිතුර. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ සමහර ඒ වගේදී විතරයි අපිට මේ සිද්ධි ටික ලියා ගන්න සිද්ධ වෙන්නේ. ගොඩක් අවස්ථාවලදී අපිට මේක ලියා ගන්න නැතුව හිතලා ගන්න පුළුවන් ගැටලු තමයි ලැබෙන්නේ. හැබැයි අපිට මේ ගැටලු වලදී උත්තර දෙන්න නම් අපි මේ විදිහට ලියලා හදලා ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්නේ සහ ගැටලුව දැක්ක ගමන්ම පැටර්න් එක මතක් වෙන්නේ. හරිද? එහෙනම් අද පාඩමෙන් අපි කතා කරන්නේ මෙන්න මේ කරුණු ටික. ඊළඟ පාඩමේදී අපි කතා කරනවා ධාතු කැටයක් සම්බන්ධයෙන් මේ වගේ ගැටලුවක් දුන්නොත් කොහොමද ඒ වගේ ගැටලු විසඳන්නේ කියලා. බොහෝ විට මේ පාඩම තව දවස් 3කින් අප්ලෝඩ් කරන්න මට පුළුවන් වෙයි. ඒ නිසා මේ පාඩමත් එක්කත් ඔයගොල්ලෝ එකතු වෙන්න. එහෙනම් අදට පාඩම අවසන් කරනවා. ගිහින් එන්න. අයුබෝවන්.